මාළු වලට ආස කට්ටියට මේ වීඩියෝ එක විශේෂයි. අම්බී අර බලන්න අර ඉන්න පැටවතුගේ අම්බු තරම මේ එන්න ගොඩක් ඉන්න යාළුවනේ අර මේ පරිස්සමෙන්ම දාගන්නේ පොඩ්ඩක් හරි හිට මේට උනොත් එහෙම මේ පැටව ටික බිමනේ. මෙයා දැක්කද පැටව ඔක්කොම කන්න ගත්තා. අපි ඉතින් ඉදී මෙයා පැටව ටික ආරක්ෂා කරයි කියලා. බලනකොට මෙයා අන්තිමට කන්න ගත්තා. දැන් ඔයගොල්ලන්ට හරියට පේනවා ඇති මේගොල්ලෝ අර ටැංකියේ ඉන්නෝ ඉන්නේ. ඊඳපු කට්ටිය එහෙමම ඉන්නව අර මේ ගහේ එල්ලිලා. මේ පවුඩර් එක දානවා දැන් මේගොල්ලන්ට කෑම විදිහට. එල්ලි ඉන්නෝ ඉතින් කට්ටියත් එක්කම කරන්න දෙයක් නැහැ. ඉතින් මෙයාව දාගන්න වෙනවා ඉතින් ඒකට. මැරෙන්න නොදී බලා ගන්න එක තමයි එකම බලාපොරොත්තුව. මේ දවස් දෙකක් ගියාට පස්සේ තමයි යාළුවනේ ඉතින් බිත්තර ටික පිපිරිලා පැටව ටික අපේ එළියට ආවේ. පැටව 50ට එහා පැත්තෙන් ඉන්නවා වගේනේ. මාළු පැටව ප්‍රමාණයක් මගේ ජීවිතේ මේ දකින්න පළවෙනි වතාව තමයි මේ. ඔය ඉන්න අපේ නපුරු පැටිය. දැන් ජෑම්බූතලට වෙලා ඉන්නවා යාළුවනේ. හරිම සතුටුයි ඉතින් මෙච්චර පැටව ප්‍රමාණයක් ඉන්නකොට. hi guys ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඔන්න අදත් අපේ ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. මාළු වලට ආස කට්ටියට මේ වීඩියෝ එක විශේෂයි. ඒක. අදත් ඉතින් සුපුරුදු විදිහට මාළු වීඩියෝ එකක් අරගෙන තමයි අපි දෙන්න ආවේ. ඉතින් ගෝමරි යාළුවනේ ඔන්න සතුටුදායක ආරංචියක් තියෙනවා අපේ ෆයිටර්ස් බිත්තර වලින් දැන් ඔන්න පැටව ඇවිල්ලා තියෙනවා. නේද? අනිවාර්යෙන්ම. ඇත්තටම පැටව ඇත්තටම පේන විදිහට යාළුවනේ පැටව 50ට එහා පැත්තෙන් ඉන්නවා වගේනේ. හැබැයි ඉතින් මේ ලොකු අර හිතපු තරම් ගොඩ ලොකු ප්‍රමාණයක් හිටියෙත් නෑ. ඔව් හිත අර අපි හිතුවේ 100ක් එච්චර නෑ 50කුත් නෑ වගේ මට නම් ඒ වුණාට පේන්නේ. අනේ 50කටක් වගේ ඇති. ඒ වගේ ඇති වගේ එහෙම හිතනවා. ඔව් අපි මේ වීඩියෝ එකට යමු එහෙනම් බලන්න නේද? ඔව් බලමු. ඔව් ඉතින් අපි නම් වීඩියෝ එකට බලමු. මම දවල් ගමනක් ගියා යාළුවනේ. කොහමරි ගෙදර එනකොට රෑ වුණා. ඊට පස්සේ කෙලින්ම මං ගියේ ටැංකිය ළඟට. මොකද මේ බලන්න එපානේ දැන් බිත්තරක් දාලා තියෙන නිසා. කොහමරි මං ටැංකිය ළඟ බලනකොට කොහමරි බිත්තර වලින් පැටව එළියට ඇවිල්ලා. ඉතින් යාළුවනේ පැටව එළියට ආපත් මෙයා දැක්කද පැටව ඔක්කොම කන්න ගත්තා. මේ මට හින ප්‍රශ්නයක් මෙයා කියන්නේ මේ කලින් බිත්තර රැක්කනේ. ඉතින් මට හිතාගන්න බෑ මෙයා ඔක්කොම මේ මොකද කන්නේ කියලා. ඉතින් අපේ රතුමකර පැටිය යාළුවනේ මේ ඔක්කොම කන්න ගත්තා මේ බලන් ඉඳිද්දි. ඉතින් මට දැන් මෙයාව ඇත්තට මේ යාළුවනේ මෙයා බිත්තර මේ පැටව කනවද නැත්නම් මෙයා ආරක්ෂා කරනවද එහෙම හරියටම දන්නේ නැහැ. ඉතින් මට පේන විදිහට ඉතින් දැක්කේ මෙයා කනවා වගේ. පැටව ටිකව කනවා වගේ. උගලන්ට පේන විදිහට අර උඩ එල්ලලා ඉන්න යාළුවනේ ඔය. දැන් බිත්තර වලින් මේ හරියටම මේ පිපිරිලා ඇවිල්ලා තියෙන පැටව. කොහොම හරි මෙයා දැන් මේ ඔක්කොම කන්න ගත්තා. ඉතින් දැන් බයයිනේ දැන් මෙයාව තිබ්බුත් එහෙම මේ පැටව ඔක්කොම කයිත් දන්නේ නැහනේ. ඉතින් ඒක නිසා යාළුවනේ දැන් මම තීරණය කරා මෙයාව දැන් මේ ටැංකියෙන් අයින් කරන්න. නැත්තම් පැටව ටිකව බේරගන්න බෑනේ. ඔක්කොම කෑවොත් එහෙම මේ පවුනේ සත්තු ටික. කොහොම හරි ඉතින් මේ පැටව බර ගාණක් ඉන්න යාළුවනේ. ඉතින් ඉතින් මම දැන් බලන් ඉඳියා මෙයා දිහා මෙයා පැටව ටික මේ දැන් කටින් අරගෙන ඇවිල්ලා උඩට හරි දායි කියලා. එහෙම කරන්නේ නැහැ ගිලිනව විතරයි. මට හිතුණ විදිහට යාළුවනේ මෙයා මේ පැටව ටිකව කනවද කොහෙද? නැත්තම් මේ අනිවාර්යයෙන්ම කටෙන් එළියට දාන්න එපානේ පැටව ටිකව දැක්කද අර ඔක්කොම කනවා. කොහමරි යාළුවනේ මම දැන් මේ අතින් තට්ටුවකුත් දැම්ම ඒත් මෙයා එතනින් අයින් වෙන්නේ නැහැ. කාගෙන යනවා පැටව ටිකව මේ මොකක් වෙලාද මන් දන්නේ එකපාරට මෙයාට. ඉතින් මේ මං හිතුවේ තට්ටුවක් දැම්මට පස්සේ එතනින් අයින්ට හරි එයි කියලා. මේ කොහමරි ඉතින් මම දැන් මෙයාව මේ ජෑම්බූතලයට දාන්න තමයි හදන්නේ. ඉතින් මම දැන් මෙයාව මේ විදිහට අල්ලගෙන ඉඳියා මේ ජෑම්බූතලයට තාත්තා හොයාගෙන එනකම්. කොහොම නැත්තම් මෙයා ආපු වර පැත්තට ගියොත් එහෙම පැටව ටික කනවනේ. ඒක නිසා මම දැන් මොකද්ද මේ මාළු අල්ලන මේ ගුට්ටෙන් දැන් මෙයාව හිර කරගෙන ඉඳියා මේ එහා පැත්තට යන්න නොදී. මේ ඉතින් මට හිතා ගන්න බෑ යාළුවනේ මොකද්ද හේතුව කියලා. ඉතින් දැන් මේ ජෑම්බූතලේ අරගෙන ආව. දැන් අපි යාළුවනේ මෙයාව මේ අපේ රතුමකර පැටියව ජෑම්බූතලේට දා ගන්නවා. ඉතින් දැන් මේ කරන්න දෙයක් නැහැ. ඉතින් මෙයාව දා ගන්න වෙනවා. ඉතින් ඒකට පැටව ටික ඔක්කොම කෑවොත් මේ යාළුවනේ පවුනේ. ඉතින් ඒක නිසා ඉතින් දා ගන්න උනේ. මේ දැන් ඔයගොල්ලෝ පේන යාළුවනේ ඉතින් ඔන්න සුදු පාටට ඔය ඩොට් වගේ තියෙන්නේ. ඔන්න දැන් පැටව එළියට ඇවිල්ලා තියෙන යාළුවනේ. ඇත්තටම හරිම සතුටුයි. මේ දවස් දෙකක් ගියාට පස්සේ තමයි යාළුවනේ ඉතින් බිත්තර ටික පිපිරිලා පැටව ටික අපේ එළියට ආවේ. මේ දැන් ඇත්තටම ඔයගොල්ලෝ පේනවා ඇති උඩ ඉල්ලිලා ඉන්නවා අර පෙන කූඩුවේ. ඇත්තටම මේ උන් අර පැටව ටික මේ පල්ලෙහාට යන්නෙම නැහැ. පෙන කූඩුවේ ඉල්ලිලා ඉන්නේ. ඇත්තට මේ හේතුව දන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවනම් කමෙන්ට් එකක් දාන්න යටින් මේ අනිවාර්යෙන්ම මේ පෙන කූඩු එල්ලිලා තමයි අර ඉන්න බලන්නේ ඒගොල්ලෝ. හැබැයි එකෙක් දෙකෙක් වගේ මේ අර යටට වෙන වීදුරුවෙත් ඇලිලා ඉන්නවා. ඔයගොල්ලන්ට පේන විදිහට දකුණු පැත්තේ අර මේ කොලේ ළඟ බලන්නකො.
පොළේ ළඟ දෙන්නෙක් ඉන්නේ අර වීදුරුවට එල්ලිලා. ඒගොල්ලෝ වීදුරුවේ ඇලවිලා තින්නවා ඉතින්. ඇත්තටම කියන්න ඕනේ යාළුවනේ මට හිතන විදිහට මෙතන 50කට වැඩි පිරිසක් වගේ ඉන්නව පේනවා. ඉතින් මේ එච්චර නැද්ද දන්නෙත් නෑ. මට පේන විදිහට තමයි මේ මම කිව්වේ. කොහොමනොත් යාළුවනේ පැටව 50ක් විතර වගේ ඉන්නව පේන විදිහට. ඉතින් ඕගොල්ලෝ ඇහුවනේ පැටව ටිකගේ වීඩියෝ එක දාන්න නැද්ද? බිත්තර වලින් පැටව එළියට ආවද? ඉතින් ඒ ප්‍රශ්නේ ඇහුවනේ. ඔන්න ඉතින් යාළුවනේ ඉතින් ඔන්න පැටව ටික දැන් ඇවිල්ලා ඉන්නවා අපේ බිත්තර ටික පිපිරිලා. ඉතින් කොහොම හරි මේ පොඩ්ඩක් අර ෆ්ලෑෂ් ලයිට් එක මේ මම මේ රෑ තමයි යාළුවනේ මේ දැන් වීඩියෝ කරගන්නේ. ඉතින් අර ෆ්ලෑෂ් ලයිට් එක වදිනකොට සමහර තැන් පොඩ්ඩක් ක්ලියර් මදි ඇති. මේ ඕගොල්ලෝ පේනවා. ඉතින් දැන් පොඩ්ඩක් ඕගොල්ලෝ පේනවා ඇති අර ඉන්නේ උඩ එල්ලිලා. මේ ඕගොල්ලන්ට හරියට පැහැදිලිව පේනවා ඇති මේ අර උඩ ඉන්න චූටි එක්කෙනෙක් දෙන්නෙක් වගේ එහාට මෙහාටත් යනවා. සමහර කට්ටිය උඩ එල්ලිලාම ඉන්නේ. මේ දෙන්නේ තුන් දෙනෙක් වගේ එළියට යනවා මේ ඒගොල්ලෝ පීනනවා. ඉතින් තව කට්ටියක් ඉන්නවා මේ ටැංකිය යටත් ඉන්නවා. ටැංකිය යටට අඩියට ගිහිල්ලත් ඉන්නවා දැන් දෙන්නේ තුන් දෙනෙක්. කොහොම හරි දැන් මම දැන් ගමන යන්න කලින් බලනකොට බිත්තර ටික විතරයි තිබුණේ තිය යාළුවනේ. බිත්තර විතරයි තිබුණේ මේ පැටව ටික ඇවිල්ලා තිබුණේ. මම ඇත්තටම කියන්න ඕනේ මාර ඇලර්ට් එකකින් යාළුවනේ මම මේ දවස් ටිකේ ඉඳී ඇත්තටම මේ මම ගොඩක් වෙලාවට ටැංකිය ළඟමයි ඉඳී මේ බිත්තර ටික පිපිරෙයිද කියලා බලාගෙන කොහොම හරි වෙලාවටම ගමන ගියාට පස්සේමයි මේ බිත්තර ටික පිපිරලා පැටවුත් ආවේදී. ඉතින් මම හිතනවා යාළුවනේ අපේ රතුම කර පැටියා පැටව ගොඩක් කන්නේ නැතුව ඇති කියලා. මේ මම දැක්ක විදිහට සාමාන්‍යයෙන් කොහොම හරි පැටව 10ක් විතර කෑවයි වෙලේ. මේ ජෑම් බෝතලයක් හොයාගන්න පොඩ්ඩක් වෙලා මදි වුණානේ. ඒකයි වැඩි වුණේ. මේ අවුලන්නේ අනිත් පැටව ටික හරි කොහොම හරි යාන්තම් බේරුණානේ. ඇත්තටම කියන්න ඕනේ යාළුවනේ මම වීඩියෝ දැකලා තියෙනවා. ඒ කියන්නේ ෆයිටර්ස්ගේ පිරිමි සතා මේ පැටවුත් එක්ක දවස් 3ක් තමයි උපරිම තියන්න කියන්නේ. මේ 3කින් මේ පිරිමි සතාවත් අයින් කරන්න කියලා ඒ වීඩියෝ එකේ තිබුණා. ඉතින් මම හිතන් ඉඳි ඇත්තටම මේ දවස් 3කින් මේ අපේ රතුම කරව අයින් කරන්න කියලා. ඉතින් වැඩේ කියන්නේ කොහොම හරි පැටව එළියට ආව ගමන් මෙයා කන්න ගත්තානේ. ඉතින් එතකොට යාළුවනේ බලන් ඉන්න බෑනේ කොහොමත් අයින් කරන්න වෙනවනේ. ඒතර මට ඒක ලොකු ප්‍රශ්නයක්. මොකද මේ හිතා ගන්න බෑ මේ මොකද කියලා. ඔය ඉන්න අපේ නපුරු පැටිය දැන් ජෑම් බෝතලෙට වෙලා ඉන්නවා යාළුවනේ. මේ ඒත් එක්ක මෙහා පැත්තේ මෙයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් උත් ඉන්නවා ජෑම් බෝතලේ. ඉතින් මේ දෙන්නටත් දැන් ටැංකි දෙකක් ගේන්න ඕන. ලොකු දැන් ටැංකි දෙකක් මේ දාන්න නැත්තම් මෙහෙම තියන්න බෑනේ දිගටම. මේ මොකද්ද ඔය ඉන්නේ අපේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මෙයාගේ. දෙක මෙහා පැත්තේ ඉතින් මේ අපේ නපුරු පැටිය. නෑ ඇත්තට මෙයාට ඉතින් ඒ නම කියන්න ඕනේ. මොකද අපි හිතන් ඉදී මෙයා පැටව ටික ආරක්ෂා කරයි කියලා. බලනකොට මෙයා අන්තිමට කන්න ගත්තා. ඉතින් මේ හරි ඉතින් නරක වැඩක් කරේ මෙයා. කොහොම හරි මේ දැන් ටැංකියේ තියලා තියෙන යාළුනේ කෙරවලට මෙන්නම. ඉතින් මේකේ තමයි ඉතින් පැටව ටික ඉන්නේ. ඇත්තටම යාළුනේ කොහොම හරි ගස් නම් වැඩි හොඳටම මේ ඒක ඕගොල්ලන්ටත් හොඳටම පේනවා. මේ ඉතින් මේගොල්ලෝ හරියට හොයාගන්නත් අමාරුයි මේ ගස් නිසා. මේ ඉතින් කොහොම හරි වෙලාවට මේගොල්ලෝ පේන්නම ඉස්සරහා ඉන්නේ. ඒක නිසා පොඩ්ඩක් පේනවා. මේ ඉතින් මේ ගස් ටික අයින් කරන්නත් බෑනේ යාළුවනේ දැන්. දැන් අයින් කරන්න ගත්තොත් එහෙම මේගොල්ලන්ට මොකක් හරි ඩැමේජ් එකක් වුණොත් එහෙම. ඒ නිසා ඒ ටිකත් ඔහොමම තියන්න වෙනවා. දැන් ඉතින් සෙල්ලම් රාජකාරියක් නෙමෙයි යාළුවනේ තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ අපි හරියට බලා ගන්න එපායිනේ. ඉතින් මේ මම දැන් අර වීඩියෝ එකක් දැක්කා මේ බිත්තර කහමද මේගොල්ලන්ට දෙන්න ඕනෙලු. ඉතින් ඒකත් අපි මේ ඉස්සරහට දෙමු මේ බිත්තර කහමද. මේ එතකොට මේගොල්ලන්ට නැත්තම් දෙන්න જાතියක් නැහැ නේ. මේ මාළු කෑම කන්නත් බෑනේ ඇට. මොකද මේගොල්ලෝ තාම පුංචි වැඩිනේ. ඉතින් ඒකට අපි බිත්තර කහමදක් දෙමු. මේ එතකොට මේගොල්ලන්ට එතකොට කන්න හරි පුළුවන් ඒවා. මේ මොගොල්ලෝ පීනේ තු ඉන්නේ. එලි ඉන්නවා ඉතින් කට්ටියත් එක්කම. අර චූටි ඉස්කෙඩි වගේ යාළුවනේ. ඇත්තටම යාළුවනේ මේගොල්ලෝ හරියට ඉස්කෙඩි වගේමයි. ඕගොල්ලෝ පේනවා ඇති මේ අර පාට විතරයි මේ වෙනසකට තියෙන්නේ. අරගොල්ලෝ කළු පාටයි මේගොල්ලෝ සුදු පාටයි. ඉතින් මේ ඇත්තටම ඉස්කෙඩි වගේ. මේ ඇත්තටම හරිම පුදුමයි නේද ඉතින් ඒක. පොඩි ගාලේ. ඉතින් මොහොම පොඩ්ඩනේ ඉතින් වැඩෙන්නේ මේගොල්ලෝ. මේ ඉතින් මම මේ වීඩියෝ එක දැක්ක යනෝනේ කොහම හරි දවස් දෙකක් විතර ගියාට පස්සේ මේගොල්ලෝ අර පීනලා මේ කෑම හොයනවලු. මේ පොඩ්ඩක් එහාට මෙහාට විසිරෙනවලු. එතකොට කෑම දෙන්න ඕනලු. ඉතින් එතකොට අපි දෙමු කෑම. ඉස්සරහට මේ වීඩියෝ එකෙන් මම ඔක්කොම දාන්නම් ඒ සේරම. මේ ඉතින් ඔය දැන් පේන හොඳටම ඔය බලන්න අර උඩ අම්බෝ අර බලන වෙන තෝගයක් ඉන්නවා අර එල්ලිලා. වෙන සෙට් එකක් ඉන්නවා අර පේනවා ඇති අර. නිකන් අර නූල් වගේ නූල් අර පල්ලෙහාට වැටිලා තියෙන වගේ අම්බී අර බලන්න අර ඉන්න පැටවතුගේ අම්බෝ. තරම මේ හෙන්න ගොඩක් ඉන්නවා යාළුවනේ අර.
ඉතින් මගේ එකම බලාපොරොත්තුව යාළුවනේ මේගොල්ලොන්ව ඔක්කොම මැරෙන්න නොදී බලාගන්න එක තමයි එකම බලාපොරොත්තුව. ඉතින් අපි කොහොම හරි මේගොල්ලොන් හොඳට බලාගමු. ඉතින් මේ දැන් ඔයගොල්ලෝ පේනවා ඇති අම්බෝ අර ඇත්තටම මේ මටත් පිස්සු හැදෙනවා. ඒ තරමට හින සෙට් එකක් ඉන්නවා මෙතන. ඇත්තටම කියන්න ඕනේ යාළුවනේ මගේ මේ ජීවිතේ පළවෙනි වතාවට දකින්නේ මෙච්චර මේ පැටව ප්‍රමාණයක්. මාළු පැටව ප්‍රමාණයක් මගේ ජීවිතේ මේ දකින්න පළවෙනි වතාව තමයි මේ. ඉතින් මගේ ජීවිතේ මේ පළවෙනි වතාවට දැක්කේ යාළුවනේ. ඉතින් මේ ඇත්තටම මීට වැඩිය මේ පැටව දාන මාළු සත්තු ඇති. ඉතින් මේ මම කිව්වේ මේ මගේ ජීවිතේ මම දැක්ක පළවෙනි වතාව කියලා. ඉතින් ගොඩක් පැටව ඉන්නවා යාළුවනේ. ඇත්තටම මේ ඉතින් හරිම සතුටුයි. ඉතින් මෙච්චර පැටව ප්‍රමාණයක් ඉන්නකොට ඇත්තටම මාර සතුටුයි. ඔන්න යාළුවනේ දෙවෙනි දවසේ වුණා. දෙවෙනි දවසෙත් ඉතින් මං සුපුරුදු පරිදිම උදේම ගියා ටැංකිය ළඟට. ඉතින් ටැංකිය ළඟට ගිහලා බලනකොට ඉතින් මේගොල්ලෝ චුට්ටක් දැන් පොඩ්ඩක් මේ චුට්ටක් පීනනවා දැන්. මේ ඔයගොල්ලෝ පීනේ ඇති ඔය දැන් අර චුට්ටක් ඉහෙට මෙහෙට යනවා. මේ අර යන්නේ පල්ලෙහා එක්කිනේ. ඉතින් ඒගොල්ලෝ තාමත් ඉතින් මේ ගොඩක් කට්ටිය එල්ලිලා තමයි ඉන්නේ. පෙන කූඩු එල්ලිලා ඉන්නවා. ඊට පස්සේ ගස්වල එල්ලිලා ඉන්නවා. මේ ඔයගොල්ලෝ පේන ඇති අර ඉන්නේ එක්කෙනෙක් මේ එල්ලිලා පොඩි පැටි. ඉතින් මේ දැන් මේගොල්ලොන් ඉතින් මේකේ හදන්නත් බෑ යාළුවනේ. ඇත්තටම දැන් ලොකු ටැංකියක් ගන්න වෙනවා. ඉතින් 4 ටැංකියක් ගන්න වෙන්නේ. මේ බෝල් නම් හරියන්නේ නැහැ මේගොල්ලොන්ව හදන්න. මේ 4 ටැංකියක් ගන්න ඕනේ ඉතින් මේ හදන්න. ඉතින් කොහමද යාළුවනේ අපේ ගෝල් ෆිෂ් එකේ මේ ඒරියත් දැන් මේකට පරාවර්තනය වෙලා ලොකුවට පේනවා. මේ කොහොම හරි දැන් මේගොල්ලෝ දැන් ගොඩක්ම උඩ තමයි එල්ලිලා ඉන්නේ යාළුවනේ. අරින් උඩ හෙන සෙට් එකක් ඉල්ලලා ඉන්නවා. මේ දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි යාළුවනේ එතකොට මේගොල්ලෝ ලොකු වෙන්න කොච්චර දවසක් යනවද කියන එක. ඉතින් මේ ඔයගොල්ලෝ පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න මේ කොච්චර දවසක් යනවද කියලා මේගොල්ලෝ ලොකු වෙන්න. මේ අර ඉන්නේ හෙන සෙට් එකක් ඉන්නේ එතන අර. එතනම ඉන්නවා 1යි 2යි 3යි 4යි 5යි අම්බෝ ගණන් කරන්න බැරි ප්‍රමාණයක් එතන ඉන්නේ. ඉතින් යාළුවනේ කොහම හරි වීඩියෝ එකේ තිබ්බේ මේගොල්ලන්ට කැම දෙන්න කියලා දවස් 3ක් විතර ගියාට පස්සේ ඉතින් අපි දවස් 3ක් විතර ගියාට පස්සේ මේගොල්ලන්ට කැම දෙමු. මේ ඒත් අර මේගොල්ලෝ අර පීනල හොයනවලු මේ කෑම. එතකොටලු දෙන්න ඕනේ. තාම මේගොල්ලෝ පීනන්නේ නැහැ නේ ඉතින් හරියට. ඉතින් තාමත් අර උඩ ඉල්ලිලා වගේ ඉන්නේ. ඉතින් මේ කොහොම හරි මට හිතෙන විදිහට ඒ කියන්නේ මේ දවස් 3ට ඒ කියන්නේ දවස් 3 වෙන්න කලින් මේගොල්ලන්ට ඒ කියන්නේ අවශ්‍ය පෝෂණය ඒ කියන්නේ මේගොල්ලන්ට ඇති නේද? මේ මට හිතෙන විදිහට ඇති මේ නැත්තම් ඒ දවස් 3 විතර ඉන්න බෑනේ මේගොල්ලන්ට. ඒ හරි ඉපදිච්ච ගමන් මේගොල්ලන්ට හම්බ වෙන විදිහට පෝෂණය මොකක් හරි. බලනකො යාළුවනේ ඉතින් ඇත්තටම ස්වභාව ධර්මයත් මාර පුදුමාකාරයි නේද? ඒ ඔක්කොම ගානට හැදිලා තියෙන විදිය බලන්නකො ඉතින්. එතකොට මේගොල්ලෝ මුහුදේ ඉන්නකොට මට හිතෙන්නේ මේ ඔය පැලෑටි වර්ගයේ ඒව වෙන්නේ නැති කන්නේ. මේ නැත්තම් කැම දෙන්න බෑනේ මුහුදේ ඉන්නකොට අපිට. ඉතින් මට හිතෙන්නේ පැලෑටි වර්ගයේ වෙන්නේ නැති කන්නේ. මේ ඇත්තටම මාර පුදුමාකාරයි ඉතින් මේ ස්වභාව ධර්මයත්. ඇත්තටම. ඔන්න යාළුවනේ තුන්වෙනි දවසත් වුණා. ඉතින් තුන්වෙනි දවසෙත් මම උදෙන්ම ටැංකිය ළඟට දුවගෙන ගියපු එකයි කරේ යාළුවනේ. ඉතින් තුන්වෙනි දවසෙත් බලනකොට ඉතින් මේ ඊට වැඩිය චූට්ටක් දැන් පීනනවා අර ඔයගොල්ලෝ පේන හැටි අර උඩ කට්ටිය චූට්ටක් එහෙට මෙහෙට යනවා. ඉතින් මේ පළවෙනි දවසේ ඇත්තටම මේගොල්ලෝ ඉපදිච්ච ගමන්මනේ පළවෙනි දවසේ නම් කොහොමත් පීනුවේ නෑ වැඩි. ඉතින් දෙවෙනි දවසේ චූට්ටක් පීනුවා. දැන් ඊට වැඩිය පොඩ්ඩක් දැන් පීනනවා. මේ පීනනවා කියන්නේ ඉතින් තාමත් අර උඩ ඉල්ලි එහෙට මෙහෙට යනවා පොඩ. ඉතින් මේ මොකද්ද ඇත්තටම දැන් පොඩ්ඩක් දැන් හරි ගිහිල්ලා වගේ තියෙන කියලා මට හිතෙනවා දැන් මේගොල්ලෝ. අර චුට්ටක් එහෙට මෙහෙට යන්නේ අර උඩ ඉන්නේ එක්කෙනා. ඇත්තටම යාළුවනේ මේගොල්ලෝන්ව පොඩ්ඩක් හොයන්න අමාරුයි අර සුදු පාටම විතරනේ. එතකොට මේ අර තාම චූටි නිසා හොයාගන්න අමාරුයි. අර ටැංකියේ පතුලට ගියාට පස්සේ නම් පේන්නේම නැහැ. එතකොට නම් කොහොමවත් පේන්නේ අර පොඩ්ඩක් හොයාගන්න පුළුවන් අර ඇස් දෙක පොඩ්ඩක් කළු පාටයිනේ. ඒකෙන් තමයි පොඩ්ඩක් මේ යාන්තම් හොයාගන්න පුළුවන්. නැත්තම් ඇත්තටම හොයාගන්න බෑ මේ ඒ තරමට පේන්නේ මේගොල්ලෝ පොඩි වැඩිනේ. මේ ඇත්තටම අර හාල් මැස්සෝ වගේ පොඩි ලයින් එකකුත් තියෙනවා මේ අර පොඩි චූටි හාල් මැස්සෝ ඉන්නේ. අන්න ඒ වගේත් කියලා පේනවා ඇත්තටම. මේ ඉතින් මේ දැන් අර එලිලා ඉන්නවා තාමත් අර ඊඳපු කට්ටිය එහෙමම ඉන්නවා අර මේ ගහේ එලිලා. අර දකුණත පැත්තේ අර ඉන්නේ එලිලා. තාම යාළුවනේ මේගොල්ලෝ අර හරියට පීනන්නේ නැහනේ. ඒක නිසා මම දැන් කල්පනා කරේ අද කෑම දෙන්නේ නැතුව සාමාන්‍ය මේගොල්ලෝ පීනනකොටම කෑම දෙන්න කියලා. මට හිතෙනවා දැන් හෙට දිහාට වගේ යාළුවනේ මේගොල්ලෝ පොඩ්ඩක් ඊට වැඩිය පීනයි කියලා. මේ දැන් ඔයගොල්ලෝ හරියට පේන ඇති මේගොල්ලෝ අර ටැංකියේ ඉන්න ඔය ඉන්නේ. තාම චුට්ටයි හිට මෙහෙට යන්නේ තාම හෙන පොඩ්ඩයි හිට මෙහෙට යන්නේ. මේ මම ඒක නිසා යාළුවනේ මේ හෙටම කෑම දෙනවා මේගොල්ලන්ට. ඉතින් යාළුවනේ දැන් කොහොම හරි ටැංකියේ මාර විදියට ජරා වෙලා තියෙන්නේ.
මට හිතෙන විදිහට මේ ගස් ටික නිසා වෙන්නේ නැති ජරා වෙන්න හේතුව. ඉතින් මේ මෙහෙම ජරා වතුර මේ පැටවු ටිකව තියන්නත් බෑනේ යාළුවනේ. ඉතින් අපි හෙට දිහාට වගේ මේගොල්ලෝව බේසමකට දාගෙන මේ වතුර ටික අයින් කරලා කියන්නේ අර බේසමට දාලා ඊට පස්සේ ටැංකියේ තියෙන ගස් ටික ඔක්කොම අයින් කරලා මේ වතුරත් එක්කම අපි ආපහු මේ අපේ බෝල් ටැංකියට දාගමු. මේ දැන් අලුත් වතුර දාන්නත් බෑනේ යාළුවනේ. මේකට මේ වතුරනේ මේගොල්ලෝ හුරු උනේ. ඒක නිසා ওই ගස් ටික අයින් කර ගස් ටික නිසා කිකිස් එක තියෙන්නේ. ගස් ටික නිසා ගොඩක් ඔය ජරා වෙන්න බලන්නේ යාළුවනේ. ඒක නිසා මේ ගස් ටික මුලින්ම අයින් කරන්න වෙනවා. මේ දැන් වැඩක් නැහැ නේ කොහොමද මුන්ට කන්න බෑනේ ගස් ටික. ඒක නිසා මේ ගස් ටික අයින් කරලා අපි ආපහු ටැංකියට දාගමු යාළුවනේ මේ වතුරත් එක්ක. එතකොට වැඩි හරිනේ. එහෙම කරමු අපි. මේ නැත්තම් මේ ජරා වතුර මේගොල්ලෝන්ගේ තියන්න බෑනේ යාළුවනේ. එතකොට මැරෙයිද දන්නෙත් නෑනේ මේගොල්ලෝ මේ වතුරේ ඉඳලා. ගොඩක් මෙහෙම ඉඳියොත් එහෙම මේ ගස් ටික නිසා මේ තව ජරා වුණොත් එහෙම මේගොල්ලෝන්ගේ මේ මොන හරි වෙයිද දන්නේ නෑනේ. ඒක නිසා අපි අර එහෙම කරමු. අපිත් යාළුවනේ මුලින් මෝඩ වැඩේ කරේ මෙච්චර ගස් ගෙනහලා දැන් මේ ටැංකියට. මේ ඉතින් අර මාළු කඩේ කෙනෙක් කිව්වා මේ ගස් දෙකක් තුනක් විතර දාන්න කියලා මේ බෝල් ටැංකියට අවුලක් නැහැ කිව්වා. ඉතින් ඒක නිසා දැන් මේ අන්තිමට ඉතින් මේ ගන්න දෙයක් නැහැ ජරා වුණා. දැන් මේගොල්ලෝ යාළුවනේ හරිම සමගියෙන් ඉන්නේ ඔක්කොම එකට ඉන්නේ. ඉතින් මේ දැන් පොඩ්ඩක් ලොකු වුණාට පස්සේ නම් මේගොල්ලෝ කොහොමද මේ සමගිය අසමගිය වෙයි කියලා මට හිතෙනවා. මේ ෆයිටර්ස්ලානේ කොහොමද ඉතින් එකට තියන්න බෑ ඉතින් මේ ලොකු වුණාට පස්සේ. දැනට නම් ෂේප් එකේ කට්ටියත් එක්ක ඉන්නවා ඉතින්. ඔන්න යාළුවනේ 4 වෙනි දවස් වුණා. 4 වෙනි දවසේ බලනකොට යාළුවනේ ටැංකිය හොඳටම ජරා වෙලා. ඉතින් දැන් අපි හදන්නේ යාළුවනේ බේසමකට මේ වතුර ටිකත් එක්කම මේ පැටවු ටිකව දාගන්න. දැන් කෑමක් දෙන්න ඉපේනේ යාළුවනේ. දැන් දවස් 4ක් වුණානේ. දැන් නම් පොඩ්ඩක් මේගොල්ලෝ දැන් පීනනවා. ඒක නිසා මේ කෑමක් දාලා ඊට පස්සේ ආපහු අපේ බෝල් ටැංකියට දාගමු. ඉතින් අපි දැන් යාළුවනේ දැන් මේ පරිස්සමෙන්ම දාගන්නේ. පොඩ්ඩක් හරි හිට මේට උනොත් එහෙම මේ පැටවු ටික බිමනේ. ඒක නිසා හිමින් සැරේ මේ දැන් දාගන්නේ මේ අපේ බේසමට. ඉතින් මේ පැල ටික නිසා තමයි ගොඩක්ම මේ හානිය වෙලා තියෙන්නේ. මේ පැල ටික දැන් අපි අයින් කරලා ඊට පස්සේ අපි ආපහු බෝල් ටැංකියට දාගමු ඉතින්. දැන් සාමාන්‍ය ප්‍රමාණයක් පැටවු ටික යාළුවනේ බේසමට ගියා. දැන් අර අඩිය ටිකකුත් ඉතුරු වෙලා ඉන්නවනේ. ඉතින් ඒගොල්ලොන්වත් දැන් මේ දාගන්න ඕනේ. ඉතින් මේ පැලවලත් යාළුවනේ මේ මුන් ඉල්ලලා ඉඳියනේ. ඒක නිසා මේ පැල විසික් කරන්න කලින් අපි ආපහු බේසමට දාලා ඊට පස්සේ ෂේප් එකේ තමයි අපි මේ පැල ටික අයින් කරන්න ඕනේ. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම මේ පැල ටිකත් යාළුවනේ අපි මේ බේසමට දාගත්තා. නැත්නම් එකපාරටම විසික් කරන්න බෑනේ පැල. ඕක ඉල්ලලා ඉන්නවනේ මේ මාළු පැටවු ටික. ඉතින් අර අඩිය තමයි යාළුවනේ ගොඩක්ම ඉන්නේ මේගොල්ලෝ මේ සාමාන්‍ය පොඩි ප්‍රමාණයක් ගියේ මේ වතුර ටිකෙන් ඉස්සෙල්ලා මේ අර අඩිය ඉන්නව සෑහෙන ප්‍රමාණයක්. ඉතින් ඒගොල්ලෝ ඔයගොල්ලෝ පේන විදිහට ජරා වෙලා තිනවා අර. ඇත්තටම ගොඩක් ජරා වෙලා මේ ටැංකියේ. ඔන්න දැන් නම් යාළුවනේ මාළු පැටව ඔක්කොම ගියා කියලා අපි හිතනවා. ඉතින් දැන් තියෙන අපි ෂේප් එකේ අපේ මේ මොකද්ද හයිඩ්‍රිල්ලා පැල ටික මේ හිමිසරේ දැන් අයින් කරන්නයි තියෙන්නේ. ඉතින් ඔන්න දැන් මේ විදිහට යාළුවනේ අපි දැන් හයිඩ්‍රිල්ලා පැල ටික අයින් කරගත්තා. දැන් යාළුවනේ අපි හිතන් ඉදී බිත්තර ගහමද දෙන්න කියලානේ. ඉතින් බිත්තර ගහමද දෙන්න කලින් අපි කොහොම හරි මේ මාළු කඩේට ගියා. ගිහිල්ලා ඇහුවා මේගොල්ලන්ට මොනවද සාමාන්‍යයෙන් දෙන්න හොඳ කියලා. ඉතින් ඒගොල්ලෝ කිව්වා යාළුවනේ මේ පවුඩර් එකක් තියෙනවා. මේක දෙන්න මේක හොඳයි කියලා. ඉතින් යාළුවනේ අපි ඒක අරගෙන දැන් මේ පවුඩර් එක දානවා දැන් මේගොල්ලන්ට කෑම විදිහට. ඉතින් නැත්තම් ඒගොල්ලෝ කිව්වා මේ බිත්තර ගහමද හැමදාම දෙන්න එපා ඒ කරදරයි. මේ පවුඩර් එක දාන්න දවසට ඒගොල්ලෝ කිව්වා 3 පාරක් දාන්න කියලා. උදේ දවල් හවස. ඉතින් මේ විදිහට අපි දැම්ම යාළුවනේ මුලින්ම දැන් අපි දැම්මේ දැන් හවස එක තමයි දැම්මේ. කොහොම හරි දැන් මේගොල්ලෝ පොඩ්ඩක් කනවා වගේ පේනවා චුට්ටක් අර. චුට්ටක් ඕගොල්ලන්ටත් පේන තියාළුවනේ පොඩ්ඩක් කනවා. ඉතින් එක්කිනා කෑවේ තාම ගොඩක් කෑවේ නෑ. අනිත් මාළු පැටවු ටිකත් යාළුවනේ කයි කියලා හිතනවා කෑම ටික. ඉතින් අර මේගොල්ලෝ දිහා බලන් ඉන්නකොටත් මේගොල්ලෝ කන්නේ නෑනේ. අර එහෙම සීන් එකක් තියෙනවා මේගොල්ලෝ දිහා බලන් ඉන්නකොට අර කන්නේ නැති සීන් එක. ඒ නිසා වැඩියෙන් බලන් ඉන්න නරකයි. මේ දැන් නම් පොඩ්ඩක් විසිරලා ඉන්නේ කට්ටිය. ඉතින් දැන් අර ටැංකිය ඉන්දියට වැඩි යාළුවනේ ගොඩක් මේක මේ බේසමට දැම්මට පස්සේ මේගොල්ලෝම පේනවා. ඉතින් මේ බලන්න වතුර ටික මාර විදිහට ජරා වෙලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ පේනවා ඉතින් අර රොඩු අනම්මනන් ජරාව එක එක ඒවා තියෙනවා මේ ටැංකියේ. දැන් ඔයගොල්ලෝ අර පේනවා ඉතින් යාළුවනේ අර හෙවණැල්ල වැටිලා තියෙනවා මේගොල්ලන්ගේ අර මේගොල්ලෝගේ හෙවණැල්ල අර බේසමේ එහා පැත්තට වැටිලා තියෙනවා. මේක හොඳටම පේන තියෙනවා අර ඉන්නේ සෙට් එක. මොන දැන් එහාට මෙහාට යනවා ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් දැන් යාළුවනේ අපි දැන් බෝල් ටැංකිය ආපහු හොඳට හොදලා ඊට පස්සේ මේ වතුර ටිකත් එක්කම මේ දාගන්න ඕනේ බෝල් ටැංකියට ආපහු මේගොල්ලෝ. දැන් බේසමේ තියන්නත් බෑනේ යාළුවනේ බේසමේ ප්ලාස්ටික්නේ. ප්ලාස්ටික් එකේ ගොඩක් වෙලා තියන්නත් බෑනේ මේ මාළුන්ට හොඳ නෑනේ. නැත්තම් ඉතින් මේකේ තියන්න පුළුවන් නම් සුපිරි මේ හොඳටම පේනවා. මේ හොඳටම පේනවා ඉතින් අර බෝල් ටැංකිය වෙලා තියන්නේ යාළුවනේ අර රවුන්ඩ් නිසා ඉන්නේ කේස් එක. ඇත්තටම කොටු ටැංකියක් වුණා නම් කිසිම අවුලක් නැහැ.
මේ දැන් හරියන්නේ යාළුවනේ කුරු ටැංකියක් ගන්න ඕනේ. මේක කරන්න බැහැ නැත්තම්. ඔන්න යාළුවනේ ඉතින් දැන් අපි බෝල් ටැංකියට දැන් දාගත්තා පැටව ටික. හොඳට සුද්ධ කරලා අපි බෝල් ටැංකිය හොඳට සුද්ධ කරා. සුද්ධ කරලා යාළුවනේ ඒ වතුර පිටින්ම ඒ වතුරත් එක්කම දැන් අපි බෝල් ටැංකියට දැම්මා. ඉතින් දැන් තමයි යාළුවනේ හොඳ පැහැදිලිව පේන්නේ මේගොල්ලෝම. කලින් හරියට පෙවුන්නේ නැහනේ. ඉතින් දැන් ගස් එකක්වත් නැහැ මේගොල්ලෝ. ඉතින් දැන් නිදහසේ පීන ඉන්නවා ඉතින්. දැන් ගස් දැම්මොත් එහෙම ආපහු වැඩේ චොර වෙනවනේ යාළුවනේ. ඒක නිසා දැන් මුකුක්වත්ම දැම්මේ නැහැ. දැන් හරියට අපිටත් පීන විදියට දැන් ඔන්න ටැංකිය තියෙනවා. දැන් මේ හොඳ ලස්සනට තියෙන යාළුවනේ. නැත්තම් අර කලින් තිබ්බ විදිය ඔයගොල්ලෝ දකින්න ඇතිනේ. ඉතින් අර පොඩ්ඩක් අර යටි ඉතුරුලා තියෙනවා අර ටැංකිය ජරාව අර මේසෙන් දානකොට පොඩ්ඩක් ඉතුරුනා යාළුවනේ. ඉතින් ඕම තමයි දැන් තියෙන්නේ. දැන් හොඳ පිළිවෙලට තියෙනවා. ඔන්න යාළුවනේ ඉතින් ඕගොල්ලෝ දැක්කා පැටව ටික ඇත්තටම සාමාන්‍ය 50කටක් වගේ තමයි නේ. ඔව්. දැන් ඉතින් අවදානින් ඉන්නේ මේගොල්ලෝ ලොකු වෙනකන් නේද? ඔව්. ලොකු වෙනකන් බලන්න මේගොල්ලෝ ගහගත්තොත් එහෙම. ඔව්. ඒක නිසා මේ දැන් ගොඩක් කැලට් එකේ ඉන්නේ මේගොල්ලෝ ගැන. දැන් කෑම දාන පිළිවෙල අපි ඇහුවා. ඒගොල්ලෝ කිව්වා උදේට දවල්ට හවසට දාන්න කියලා. රෑට දාන්න එපා කිව්වා. ඒකකින් අපි උදේට දවල්ට දෙකට දාලා රෑට ඒ ප්‍රමාණයෙන් තව චුට්ටක් අඩු කරලා දානවා. රෑට නෙමෙයි හවසට. ඒක රෑ වෙනකම් අපි දාන්නේ නැහැ. තියන්නේ නැහැ බඩගින්නේ. ඉතින් එහෙම තමයි යාළුවනේ මේ කෑම දාන්නේ අපි. මේ ඉතින් ලොකුණු ගමන් අපි යුනිවර්සිටි එකක් දෙන්නා. ඉතින් කොහමද යාළුවනේ අපි තව දෙයක් කියන්න ඕන විශේෂ දෙයක්. කොහමද දැන් ෆයිටර්ස් පිටර ටිකෙන් මේ පිටර ටික පිපිලානේ පැටව වෙන්නේ. පැටව ආව ගමන්ම අම්මට සිරි මේ අපි පිරිමිසතා මේ පැටව ටික කන්න ගත්තා. මම එතකොට මම බලාගෙන ඉඳි. මෙයා කොහමද පැටව 5 දෙනෙක් විතර එකපාර කාගෙන ගියා. ඊට පස්සේ මම බැලුවා මේ දැන් තව තිබ්බොත් මෙයා ඉතුරුයක් හයිදන්නේ නැහැ. මම ඉතින් කොහොමද ටක් ගාලා මේ මොකටද මේ ෆයිටර් වරගෙන ගෑම් බුද්ධිලකට දැම්මා. ඉතින් වෙන කරන්න දෙයක් නැහැ නේ යාළුවනේ. මොකද මේ පැටව ඔක්කොම කෑවුත් එහෙම කියලා. ඉතින් ඒකයි මේ මම මේ අයින් කරේ. නැත්නම් නේද? පැටව ඔක්කොම කෑවුත් මේ ඉතින් යාව අයින් කරලා තියෙන දැන් ආපහු දැන් මේ බෝල් එකට දාන්න ඕනේ යාව. ඉතින් මේ අරව කලින් අයින් කරන්න කියනු සතාව කලින් අපි අයින් කරා. මේ පැටව දැම්ම ගමන් වගේ මේ පැටව නෙමෙයි විතර දැම්ම ගමන් වගේ අයින් කරේ යන සතාවක්. ඔව් බිත්ත. ඔව්. මේ ඉතින් මේ මට හිතෙන්නේ මේ බෝල් ටැංකිය හදන්න බෑලුනේ මේ අපිට දැන් ඔහොම එහෙම අපිට ගේන්න වෙනවා මේ පොඩි ටැංකියක් නේ. කොටු හතරස් ටැංකියක් පොඩි ගේන්න වෙනවා. මේගොල්ලෝ හදන්නේ ඉතින් ඊට එකත් අපි ඉස්සරහට බලමු ඕනේ එකක් අරන් ඇවිල්ලා හදන්න. දන්නේ ඉතින් දැන් වැඩේ ගන්නට යනවා. ඉතින් පැටව ටික නේ ඔව් යනවා. වැඩේ යනවා. ඉතින් අපි නම් ඊළඟ වීඩියෝ සෙට් එකේ වෙනවා. අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න යාළුවනේ. ඔයගොල්ලෝ අපි දන්නේ නැති දේවල් තියෙනවා. මේක අපි වැරද්දක් කරනවා. ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න මොකක්ද කියලා. අනිවාර්යයෙන් උදව්වක් කි. එහෙනම් ඉතින් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. අපේ Facebook page එකයි TikTok account එකයි දෙකම ලයික් කරන්න අමතක කරන්න එපා. ඒකේ නම Life with Soul නේ. අපි subscribe කරන්නත් තමයි දෙන්න එපා යාළුවනේ. මාළුවන්ට ආසියාලුවන්ට ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. ඊළඟ අපි ඊළඟ වීඩියෝ සෙට් එකමු. එහෙනම් bye. Bye.